හලෝ කොහමද ඔයගලන්ට ඔන්න මමත් හොඳින් ඔයගොල්ලොත් හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මම අද වෙනසකටත් එක්ක මම හිතුවා get ready with me වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඔන්න මම පොඩි ගමනක් යන්න පොඩි මේකප් එකක් දාගත්ත. මේකප් දාන්න දන්නේ නැහැ. ඔය YouTube එකේ ටියුටෝරියල්ස් බලලා තමයි ඔය විදිහටවත් ඉගෙන ගත්තේ. ඉතින් අද මම හිතුවා black අඳිනවා කියලා මගේ favorite color එක. හැබැයි ලංකාවේ නම් අඳින්න වෙන්නේ අපේ අම්මා අඳින්න දෙන්නේ නැහැ. ඇත්තටම ජර්මනි මේ දවස්වල ආපහු සීතලයි. මම දන්නේ ජර්මනියට වෙදර් එක මොකක් වෙලාද කියලා මීම්සුත් ගොඩක් වෙලාවට හැදෙනවා. මේ හරියට නිකන් අපි එක්සෑම් එකකට පාඩම් කරනකොට මාසයක් තියෙනකොට අපෝ මාසයක් නෙමෙයි සති 3ක් ඇති කියලා ආයි සති 3 එද්දි කියනවා නෑ සති 2ක් ඇති කියලා. ඒ වගේ තමයි ජර්මනියට සමයනවා වහිනවා. ඊට පස්සේ අන්තිමට සමය එන්නේ මාසයක් දෙකක් වගේ තමයි. ඉතින් ওই වගේ තමයි. ඔන්න අදත් වෙදර් එක 15කට විතර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මං ඇක්සසරීස් එහෙම දැන් මේ ළඟදි මම ෂීන් එකකින් ඕඩර් එකක් දැම්මා. මං හිතාගත්තා තෙමු ෂීන් ඕඩර් කරන්නේ නැහැ ඇඳුම් නම් කියලා. මොකද ඇඳුම් 10ක් ගත්තොත් එකක් වගේ තමයි හොඳට එන්නේ. ඇත්තටම තෙමු නම් මට සෙට්ම නැහැ. ඉතින් මම මේ ටිකත් ෂීන් එකෙන් තමයි දැම්මේ. ඉතින් මේ ටිකත් දාගෙන අද යන තැන නම් මට ඔයාලට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. ඒ වුණාට රෙඩි වෙන විදිය ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අද නම් මම රෙඩි වෙද්දි වීඩියෝ කරපු නිසා මට විනාඩි 45ක් විතර ගියා. ඒ නැත්තම් මට යන පැය භාගයක් වගේ තමයි ලෑස්ති වෙන්න. කොහොමත් මම ගමනක් යද්දී හස්බන්ඩ් එකේතරින් එළියට යන වෙලාවක මම පැය භාගයකට කලින් ලෑස්ති වෙන්න ගන්නවා. ඉතින් මෙහි අපොයින්ට්මන්ට් එකකට ඔයගොල්ලෝ දානවනේ වෙලාවට යන්න ඕනේ. වෙලාව පහු වෙන්නේ නැතුව වෙලාවට කලින් ගියට කමන්නේ නැහැ. කමන්නේ නැහැ නෙවෙයි කමක් නැහැ. ඉතින් දැන් නම් අපි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ අපි ට්‍රෑම් එකකින් ආවේ. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඇති මේ මාසාන් ජර්මනි ඉන්න අය නම් දන්නවන්නේ. ඒ පැත්තට තමයි අපි මේ ඇවිල්ලා තියෙන. හරි ලස්සන පැත්තක්. හැබැයි ගොඩක් ඇපාර්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපේ වැඩෙත් කරගෙන අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට තිබුණා පොඩි වැඩ වගේක් කරගන්න මේ ලැප් එකේ. ඉතින් මම මේ ඒක කරන ගමන් හැබැයි ආව ගමන් අපි දෙන්න කෑවා. මේ හස්බන්ඩ් නම් එනකොට මැක් එකේ මීල් එකක් අරගෙන ආවා. මම නම් ගෙදර චිකන් කරි එක චිකන් කරි තිබ්බ පාරේ හදපු ඉතින් පාන් කෑවා. යා නෝන වෙයිද දන්නේ. මේ ඩීඇක්ටිවේට් කියලා කියන්නේ රයිද අයින් කළාද? යකෝ දාපුවා මම අයින් කරනවද? අර ගෙදර දැන් ඇඩ් එක දකිනකොට නිකන් දැවිල්ලයි රයිද මම හිතන්නේ ටිකක් දවස් තියන්න ඒවට තියෙන මිරිස් අල්ලනවා වැඩිද කොයි කාලයම ඉවර වෙලා අපි දෙන්න මූවි එකක් බලන්න ගත්තා. ඉතින් වැඩත් ඉවර කළා. අපි දෙන්නට පොඩි නිදිමතකුත් තියෙනවා. ටිකක් උදේම නැගිටින්න ඕන අපොයින්ට්මන්ට් එක යන්න. ඉතින් අපි ෆිල්ම් එකක් බලලා පොඩි නැප් එකකුත් දැම්මා. ඉතින් ඊට පස්සේ ඔන්න හවස නැගිටලා අපි දෙන්න ඇත්තටම ගෙදර ආවේ අද උයලා මොන හරි කනවා කියලා. ඒ වුණාට අපි අර දැන් පොඩි කෑම කාපු නිසා හස්බන්ඩ්ුත් මැක් එකේ මීල් එකක් කාපු නිසා උයන්න උවමනාවක් උන්නේ නැහැ. ඊට පස්සේ දැන් හවස නැගිටලා මම මේ මිට ඇත්තටම දවස් 3-4කට කලින් කඩලට් වගේක් හැදුවා උවමනාවකට. ඉතින්
ඒක ටිකක් ඉතුරුනා. දැන් මේ හස්බන්ඩ් නම් කන්නේ නැහැ වේ ටූනා තියෙන නිසා. ඉතින් මං හිතුවා අවසර සෝස් ටිකක් ගාගෙන ඒක පොඩ්ඩක් කනවා කියලා. ඉතින් ලංකාවට හිටියා නම් එළවලු රොටියක් කොහොමද නේද? මෙහි ඉතින් එළවලු රොටියේ මාළු පාන්, ඔය සීනි පානීස්, කිඹුල් පානීස් එහෙම ගන්න. ඉතින් චූම් පාන් එන්නේ නැහනේ. ඊට පස්සේ ඔන්න අපි දෙන්න රෑ ඩිසයිඩ් කරාද ආප්ප හදනවා කියලා. ලංකාවෙන් අපි ගෙනාපු ආප්ප පිටි පැකට් තියෙනවා. අනිත් එක මේ අපි පොඩි මෙහෙ ලිපකුත් ගත්තා. මොකද මෙහි අර ඉලෙක්ට්‍රික් ලිපේ අමාරු නිසා. ඉතින් අද බලමු අපි ආප්ප හදලා. කුරුම ගලින් සිංක් එකේ තියෙන භාජන ටික හොදලා අයින් කරගත්තා. ඉතින් හස්බන්ඩ් තමයි වැඩේ පටන් ගත්තේ. ඔය එයා ආප්ප පිට්ටු පොල් රොටි ඒතකොට ඉන්දියාප්ප වගේ දේවල් හදන මාර දක්ෂයි ඇත්තටම. ඉතින් මං කියනත් එක මේ කඩයක් දාගත්තනවා හරිනේ කියලා. අර ආප්ප පිටි නිසා ඒවා ටිකක් ගොඩක් වෙලා වහලා තියන්න ඕනේ නැහැ. මෙන්න මේ පොල් කිරි ටින් එකෙන් තමයි හදන්නේ. මේක අපි ලිටල් එකෙන් ගත්තේ. මේක ගොඩක් දවස් තියාගන්නත් පුළුවන් සවුත් වෙන්නේ නැහැ. අපි රෙව එකෙන් ගෙනාවා. ඒක නම් ටික දවසක් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් හදන ගමන් ඉතින් දැන් ඉතින් බඩගිනි ආසයි කන්න. මොකද දවල් මුකුත් ලොකුවට කෑවේ නැහැනේ ඒක නිසා. බඩගිනි ඒ වැඩෙත් නරකම නැහැ. ඉතින් හස්බන්ඩ් ගෙනගෙන මාත් ටිකක් හැදුවා. බිත්තර ආප්පිකුත් හැදුවා. ආප්පයක් නෙමෙයි. ඉතින් අපි දෙන බිත්තර ආප්ප දෙක හතරකුත් හදාගත්තා. ඔහොම තමයි ආප්ප ගොඩක් හැදුවා කොහොම හරි. මං හිතන්නේ ආප්ප පිටි පැකට් එකේ මට මතක විදිහට අපි හරිශන්ද්‍ර එකක් ගෙනාවේ. ඒකෙන් අපි ආප්ප 15-20ක්වත් මං හිතන්නේ හදාගන්න ඇති. මොකද අපි අර ඉස්සරහ ගෙදර ලංකාවේ ඒගොල්ලෝ තින්නවනේ. ඉතින් ඒගොල්ලන්ටත් ටිකක් යවුවා. ඉතින් ඔය තමයි අපි හදාගත්ත ආප්ප ටික. ලුණු මිරිස් තරම් ඇත්තට මදි වුණා චුට්ටයි. ඊට පස්සේ මම අර චිලි පේස්ට් එකක් තිබ්බා. ඒකත් ගෙනල්ලා රෙඩි කරලා තියාගත්තා. ඉතින් කාලා බලමු. good morning. ඉතින් මම ඔයගලන්ට දවස් දෙකක වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මේ පහුවෙනිද මම අද වැඩට යන්න ඕනේ. වැඩට කියන්නේ මගේ මිනි ජොබ් එකට. ඉතින් මිනි ජොබ් එකට ඒකෙත් මම පොඩි get ready with me එකක් තමයි දැම්මේ. මේ මම මිනි ජොබ් එකට යද්දී නම් ලොකු මේකප් අරන් මේවා දාන්නේ නැහැ. අර මට ඕනේ මූණින් ඩල් ගතිය අර නිින්දෙන් නැගිටම තියෙන ඩල් ගතිය නැති කරගන්න. ඉතින් ඒක නිසා මම මේ කන්සීලර් ටිකක් ගාගෙන ඊට පස්සේ බ්ලෂස් ටිකක් ගාගෙන එහෙම තමයි යන්නේ. සමහරවිට මම වැදි වෙන්නේ නැති මගේ මේකප් ඇප්ලයි කරන විදිය එනට මේ හදිසියේ දඩ ගාලා කරගන්න විදිය. ඉතින් මම කොහොමද සාමාන්‍ය මේකප් එකක් දාද්දි මම ෆවුන්ඩේෂන් ගානේ නැහැ. මම දන්නේ මම පුරුදු වෙලා ඉන්න විදිය මම කන්සීලර් එක තමයි යූස් කරන්නේ. ඔන්න දැන් මම මගේ කන්සීලර් එක ගාගෙන බ්ලෂර් එක දැන් ගා ගන්න තමයි තියෙන්නේ. මම බ්ලෂර් එක මේ මෑතක ඉඳන් අලුත් එකක් ගත්තා ELF එකේ ELF බ්‍රෑන්ඩ් එකේ. ඇත්තට මේක හොඳයි ලික්විඩ් බ්ලෂ් එකක්. මේ ඉතින් බලන්නකො මගේ මූණේ තියෙන ඩල් ගතිය නැති වෙයිද කියලා මේ පොඩි මේකප්ස් වලින් මේ ඉතින් හරි දැන් මම ගාගෙන ඉවරයි ලිප්ස්ටික් විතරයි තියෙන්නේ. ඉතින් මම හිතනවා අර උදේ නැගිටින නිදිමත ගතිය චුට අඩු වෙලා ඇති කියලා මේකප් එකෙන්. හැමෝම දානවා වගේ පොඩි ඇට් එකකුත් දැම්මා.
ඉතින් හස්බන්ඩ් නම් තාම නිදී මිනි ජොබ් එකට යන දවස්වල මම 4 නැගිටිනවා. හස්බන්ඩ් නැගිටින්නේ 8:00ට නැත්නම් 9ට දාය ගෙදර තියෙදි. යකි වැඩ පටන් ගන්නේ 9ටනේ. ඉතින් දැන් මම කිව්වා වගේ සීතල ටිකක් අඩුයි. හැබැයි සතියකට කලින් විතර වෙදර් එක 24ට විතර ගිහිලා තිබ්බා. ඔන්න ආපහු 15ට 10ට විතර ඇවිල්ලා මම දන්නේ නැහැ මොකක් වෙලාද කියලා. මම යන බස් එකේ ඉන්නේ 7:32ට. ඉතින් මම ඒකට 7:24ට හරියටම ගෙදරින් ආවා. දැන් මේ විදිහට ටයිමින් හදාගෙන තියෙන්නේ. නිකන් හරි 7:28ට උනොත් ඒ කියන්නේ මම ටිකක් හරි පරක්කු වෙනවා. බස් එකට දුවන්න වෙනවා. ඉතින් මේ බස් එක මට මිස් වුණා. තාපෝ මට වැඩ කරන තැනට යන්න පරක්කු වෙනවා. ඒත් යාලා මුකුත් කියන්නේ නැහැ එහෙම. මොකක් හරිම ලොකු අවුලක් තියෙනවා නම් ඒගොල්ලෝ අපිට මේල් එකක් දානවා. එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඉතින් මම දැන් ටිකක් මේකට පරණ නිසා ඒගොල්ලෝ හරි හොඳයි දැන් කතා බහ කරනවා. ඉතින් ජර්මන් අය චුට්ටක් අමාරුයි ඒගොල්ලෝ යාළු කරගන්න සෑහෙන කල් යනවා. ඒගොල්ලෝ ටිකක් ලේසියෙන් යාළු වෙන්නේ නැහැ කාත් එක්කවත් විශේෂයෙන්ම මේ කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලා කියන්නේ වෙන රටවල් වලින් ආපු අයත් එක්ක. ඉතින් කොහොම හරි දැන් මම මේ බස් එකේ ඉන්නේ.